හොඳයි. සාදුකාරයක් දෙන්න. තුන් පාරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. එවන්න. ඔවුන්ද. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सत्तिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा අප්‍රමාදේන සම්පාදේතබ්බං. හොඳයි සියලු දෙනාම නිශ්ශබ්දයෙන්. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනීදිච ඒතං මංගල මුත්තමන්ති. හොඳයි. විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වතුනි. සීමා සහිත මාතකම සනස් සමිතියේ ඒ ඩේලියා කුඩා කණ්ඩායම හා සමාජික සමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමේ ආරමුණු අරණුල ක්‍රීඩා සමාජයේ දූ දරුවන් හා ප්‍රදේශවාසී දූ දරුවන් ඒ තරුණ තරුණියන් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න සියලු දෙනාගේ ජීවිත යහමගට ගන්න කියන මේ උදාර අරමුණු හිතේ තියාගෙන තමයි මේ විදිහේ උතුම් කටයුත්තක් සිද්ධ කරන්නේ.
බණහන්න ඇවිල්ලා ඉන්න සියලු දෙනා කල්පනා කරන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. වෙනතුනි මේ කටින පින්කම් සමය භික්ෂුන් වහන්සේලාට වැඩ අධිකම කාලය. කොච්චරද කියනවනම් වෙනද ඊයේ රෑ ධර්ම දේශනාවට ගිහිල්ලානකොට 3 විතර වුණා. උදේ නැගිටලා සෙත් පිරිත් ටිකක් කිව්වා. ආයතනයක දැන් මේ බණ කියලා මෙහෙම කටින පින්කමක් තියෙනවා. අද දවල් බණක් තියෙනවා, රෑ බණක් තියෙනවා. රෑ බණ කියලා බදුල්ල යනවා. මේ බොහෝම මේ කටින පින්කම් සමය කියලා කියන්නේ හරි අවිවේකී කාල සීමාවක්. කෙසේ නමුත් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ බොහෝම සමකාලීන කල්යාණ මිත්‍රයෙක් වෙන අපේ මේ ලහිරු සඳරුවන් මහත්මයාගේ ඉල්ලීම ඕනෑකම මත මට එතුමට බෑ කියන්න බැරි නිසා මම මේ පින්කමට බොහෝම කැමැත්තෙන් සහ ඕනෑකමින් තමයි වැඩම කරන්න යෙදුනේ. බණහන අම්මලා තාත්තලා සියලු දෙනා මූලිකවම සහ ප්‍රමුඛව කල්පනා කරන්න ඕනේ කාරණයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පින්නතුනේ සංසාරේ කවදානම් අපිට ඉඳගෙන ඔම් බණහන්න හම්බෙන්නේ. සංසාරේ මිනිස්සෙක් වෙලා ඉපදිලා මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕනේ මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. මිනිස්සෙක් වෙලා ඉපදුනාම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියන එක විතරයි. ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ අම්මලාට තාත්තලාට ඔයත් අතින් සිද්ධ වෙන බොහෝ අකුසල් අඩු වෙනවා. ඔයත් අතින් වෙන සිද්ධ වෙන බොහෝ අඩුපාඩු මගේ අරෙනවා. ඒ නිසා එකටම තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියනකොට පෙන්නතුන නිදැතින් සිහියට එන්න ඕන කාරණයක් තමයි මනුෂ්‍යාත් භාවයේ තියෙන වටිනාකම. වෙනදුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? එහෙනම් දෙයියොන්ට බුදු වෙන්න පුළුවන්ද? බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕන. ඒ වගේ උත්තරීතර තැනක තමයි ඔය ඇත්තෝ ඉන්නේ. ඔය නොතේරුණාට මොකද? හරි ශ්‍රේෂ්ඨ අවධියක ඔය ඉන්නේ. හරි උතුම් තැනක ඔය ඉන්නේ. එකටම ඔය ආත්මය හැල්ලු කරගන්න එපා. මහා බාල විදිහට ආත්මය ගෙවලා දාන්න එපා. මහා කැත විදිහට ආත්මය විනාශ කරගන්න එපා. මිනිස්සුන්ට මැරෙනකොට කල්පනා වෙන්න ඕනේ මම මොකද්ද මේකට දීපු වටිනාකම. මිනිස්සුන්ට මැරෙනකොට මතක් වෙන්න ඕනේ මම මොකක්ද මේකෙන් ගත්ත ප්‍රයෝජන. පළවෙනි කාරණය මිනිස්සෙක් කියලා ඉපදුනහම කරගන්න පුළුවන් හරි වටිනා කටයුත්තක් තමයි පින්නතුනේ වෛරය නැති කරන එක. මැරෙන්න කලින් පුරුදු වෙන්න මොකක් නැති කරන්නද? වෛරය නැති කරන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරගන්න බැරි වුණොත් එහෙම ඇති වෙන ප්‍රශ්නයක් තමයි ඔය. මතකද සමහරක් ඔය දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොබි අපේ වෛරක්කාරයෝද කොහෙද කියලා කියන්නේ. වෙනතුනේ වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? ඒ ළඟින් වෛරක්කාරය උපදින්නේ ලං වෙලා. සංසාරේ වෛරක්කාරය හම්බෙන්නේ කොහොමද? අම්මා තාත්තා වෙලා වෛරක්කාර වෙනවා. මම මේ කියන්නේ වෛරය නැති කරන්නේ නැතුව මැරුණොත් එහෙම ඊළඟ ආත්මෙ වෙන දේ. අම්මා තාත්තා කොච්චර වෛරක්කාර වෙලා උපදිනවද කියනවනම් කොච්චර දරුවෝ දාලා යනවදනේ හම්බුනාම විසිකල්ලා යල්ලලා.
ඔය සමහර අම්මලා කියනවනේ තොපි මරනවා කියලා. ඔය කේන්ති කියපුවම කියන්නේ මිනිස්සු කියන්නේ තොපි කනවා කියලා කියන්නේ. වෙනතුනේ කනවම තමයි සංසාරේ කවදා හරි ආයෙ බය වෙන්න එපා. නිගමනටවත් කිසි කෙනෙකුට කියන්න එපා තෝ මරාගෙන කනවා කියලා. එහෙම කියන්නේ කනවා වෙනතුනේ. දැකලා තියෙනවද සමහර බැල්ලිය පැටව ගහපුවම පැටව කනවා. ඔළුව විතරක් කාලා පැත්තකින් දෙනවා. දැකලා නැද්ද? සත්ත්ව ලෝකේ තියෙන්නම පව් විපාක දෙන්න. මොන සතාටද බය නැති කියන්න බෑ. හැම සතෙකුටම බය නැත්. එක වචනයක් ඇති පින්නතුනි තිරිසන් වෙලා උපදින්න. එක වචනයක් ඇති මරාගෙන කනවා ඊට පස්සේ. ඒක ඉවර වෙනවද? ඒක අනිත් මනුස්සයත් වෛර බදිනවා. සංසාරෙ දිගටම වෛර පැහි යනවා. එහෙම කල්ප ගානක් මේක ගෙවිලා ඉවරුණාට පස්සේ අර කවදා හරි මේ අහගෙන මල්ලට ටිකක් කමන්නේ අත ගහලා කරගත්ත පින්කමක් තියෙනවා. ඒවා එක්ක වෙලා ඉස්මතු වෙලා කල්ප ගානකට පස්සේ මිනිස්සු වෙලා උපදිනවා. දැන් ඔය හම්බෙලා තියෙන ඒ වගේ ආත්මයක්. මේ සංසාරේ කොච්චර තිරිසන් වෙලා ඉපදිලා ඇද්ද අපි? සංසාරේ කොච්චර සත්තු වෙලා ඉපදෙන්නද? නයි පොළොංගු ගැරන්ඩි බල්ලෝ පෝස කපුටෝ කාක්කෝ කොච්චර අපි දුක් විඳලා ඇද්ද? ආත්ම කීයක් බිලි කොගොල්ට වෙලා මැරෙන්නේ නැද්ද? ආත්ම කීයක් වාහන වලට යට වෙලා අපි මැරෙන්නේ නැද්ද? දැන් මේ වෙයි කාලේ පාර යනකොට කොච්චර ගෙම්බෝ වෙනවද? වැඩිපුරම ඉන්නේ මනුස්ස ලෝකෙද තිරිසන් ලෝකෙද? පැත්තන් මම මේක තේරුම් ගන්න කියනවා. ආනන්දහාමුදුරුවෝ අහනෝනේ බුදුහාමුදුරුවනේ කොහොමද මිනිස්සු වෙලා උපදින එක ගැන? බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්දහාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මිනිස්සු වැඩිපුරම උපදින්නේ කොහෙද? නියපොත්තට වැලි ටිකයි එන්නේ. මිනිස්සු ලෝකෙ උපදින්නේ ටිකයි වෙනතුනේ. ඉතුරු සේරම ප්‍රේත ලෝකෙ ඉපදිනවා. ඒකේ තව කතන්දර වෙනවා තියෙනවා. තිරිසන් ලෝකෙ විතරක් ගන්න. මරන්න කලින් වෛරය නවත්තලා මරන්න. ඔය කියනවනේ ඔබට බින්ගලක්වත් දෙන්නේ නැහැ කියලා. කියන්නේ සමහර මිනිස්සු පතනවා නැත්තටම නැති වෙනවා කියලා. ඔය දැකලා තියෙනවද පාරවල් බල්ලෝ ඉන්නේ? පොලි බඩබටව ඉන්නවන්නේ යන්න එන මන් නැතුව කණ්ඩ බොණ්ඩ නැතුව. කෙනෙකුට යමක් නැති කරනකොට හරි පරිස්සමට. මනුස්සයෙකුට ලැබෙන දෙයක් මේ පැත්තේ ඊර්ෂ්‍යාකාරෝ ඉන්නවද නැහැ? දැන් බොහෝ පැත්තවල ඉන්න එකයි කියන්නේ. මොකක් හරි කාට හරි ලැබෙනකොට පුපුරලා මරනවා පින්නතුනේ. මහ දෙයක් ඕනේ. අපි හිතමු ගමට ආධාර දෙනවා කියලා. ඕක හම්බෙනවට බඩු මල්ලක් හම්බෙනවට කැමති නැති මිනිස්සු ඉන්නවා ගම්වල. අර මේ පැත්තේ ලස්සසම හම්බෙනවා. අර සමෘද්ධිය කියලා දෙන්න. මරණ කවදා හරි ඕක හින්දා බලන්න. ඇයි? ගෙදර ත්‍රිවිල්ලක් හරි නවත්තලා තිබ්බොත් එහෙම මේ පැත්තට පේසන් ගහනවා දරුන්ට දෙන්න බෑ මේ උන්ට දෙන්න බෑ කියලා. පුපුරනවා පින්නතුනේ. රට යන්නේ සල්ලි තියෙනකමටද නැතිකමටද? සල්ලි තිබ්බට රට නැහැ. ඒ ගිහිල්ලා ගෙවල්ල වළම්පිකම් හොදන්න. මේ කියනවා අසසුම දෙන්න එපා අරුන්ගේ ළමයි රට ඉන්නවලු. මේ පැතිවල එහෙම මිනිස්සු නැතු ඇති මං කියන්නේ බොහෝ පැතිවල ඉන්නවා. අනෙකට යමක් අහිමි කරනකොට හරි පරිස්සමට.
මොකද අපිට ජීවිතේ බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්. පේනවද සත්තු කණ්ඩ බොන්න නැතුව තැන් තැන් වල ඉන්නේ ඇට ගැහිලා. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? සංසාරේ කොච්චර අනුන්ට දුක් දීලා ඇද්ද? ඒ පින්නතුනේ අපි වගේම මිනිස්සු. අනේකට නැති කරලා අනේක බැනලා අනේක පෙළලා අනේක බඩගින්න දීලා අනේකට දුක් දීලා අනේකට වෛර කරලා අනේකට ගහලා අනේක අපහසුතාවයටපත් කරලා එනිසා බොහොම කරුණාවෙන් කියනවා මිනිස්සු වෙලා ඉපදෙච්ච වෙලාවේ ඔය පව් වැඩ නම් කරන්න එපා. එකටම වෛරය නැති කරලා මැරෙන්න. සංසාරය ආපු වෛරක්කාරයෝ මේ ආත්මෙ නැති කරන්න. ඔයත් මෙහෙම කියනකොට කියයි අර හාමුදුරුවනේ කියනවනේ දර කාට කෙරුවත් අරකට කරන්නේ නැහැ කියලා. එහෙම ඉන්නවනේ කාගේ. හැම මිනිස්සෙකම ඉන්නවා කාට දුන්නත් අරුවට දෙන්නේ නැහැ. කවුරු එක කතා කරත් අරුන් එක කතා කරන්නේ නැහැ. කාගේ ගෙදර ගියත් අර කයි ගෙදර යන්නේ නැහැ. එහෙම තියෙනවනේ. ආන්නේ අර කගේ ගෙදර යන්න අරකට දෙන්න අරකට කරන්න. ඇයි ඒ? එහෙම නැත්තම් කොහොමද වෛර නැති කරන්නේ? සමහරු කියන හාමුදුරනේ තරහක් වෛරයක් නැහැ උනාට යන්නේ නැහැ කතා බහ කරන්නේ නැහැ. තරහ වෛර නැත්තම් කතා බහ කරන්නේ නැත්තේ. ඒ තරහට ඒ වෛරයට එනිසා වෙනදනේ. ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. මම මෙහෙම දේශනා කරන්න ඉතින් මේවා මේ අර මගේ අරගන්න වෙන ආත්ම නැහැ. සත්තු වෙලා ඉපදුනොත් මේක ඩබල් වෙනවා මිසක් මේකයි අඩු වෙන්නේ නැහැ. සත්තුන්ට බලහන්න පුළුවන්ද? ඇහුණාට තේරුම් ගන්න බෑ. සත්තුන්ට පව්පින් තේරෙන්නේ නැහැ. එනිසා පින්නතුනි බොහොම කරුණාවෙන් උගන්වන්නේ කරුණාවෙන් දේශනා කරන්න. ඔය හිතවල ඇති ඉස්කෝලේ යන කාලේ ඉඳන් නොසලකා හැරපු උදවිය ඇති. පොඩි කාලේ ඉඳන් වෙනස්කම් කරපු උදවිය ඇති. මතක් කරගන්නකො. පොඩි කාලේ ඉඳන් ඔය පවුල් වලත් ඇති කියනව නේද? ඔය දැන් අපිත් එක්ක කතා කරුවට ඒ කාලේ උන් අපි පැත්තව බැලුවේ නැහැ කියලා. එහෙම ඇති. නොසලකා හැරපු මිනිස්සු ඇති. අපිව කොම් කරපු උදවිය ඕන තරම් ඇති. අපිව ගණන් ගත්ත නැති මිනිස්සු ඇති. අපිට වල කපපු ඊර්ෂ්‍යා කරපු හැම කෙනෙක් එක්කම පින්නතුනේ වෛරය පිරිමහන්න එපා. හැම කෙනෙක්ටම මෛත්‍රී කරන්න බලන්න. හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න බලන්න. මෛත්‍රී කරන්න වෛර කරයි. ඒ ලාභේ කාටද? ඒ අවස්ථාව කාටද? ඒක තමයි පින්නතුනේ අපිට කියලා ඉතුරු වෙන දෙයකට තියෙන්නේ. ඒ නිසා පවුල් වල දැන් මේ පැත්තේ ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැහැ? නැත්තරම යන්න. නැත්තම් කල්පනා කරගන්න තම තමන්ගේ සහෝදරයෝ ගැන. ඔට්ටු වෙන්නේ නැති ඉඩ කඩම් බෙදා ගන්න. බොහෝ පැත්තේ ප්‍රශ්න තියෙනවා ඒක. අම්මගේ තාත්තගේ ඉඩ කඩම් වලට මම මේ කියන්නේ දෙමව්පියෝගේ ඉඩම් වල läගගෙන කන දරුවන්ට හොඳ මේ පැත්තේ නැති හින්දා හැම ගැටලුවක් නැහැ. දෙමව්පියන්ගේ ඉඩ කඩම් වලට දරුවෝ මරා ගන්න එපා. මරා ගත්තත් පාඩුනේ අපි හම්බ කරපු එක කරනවා. අම්මගේ තාත්තගේ වට වයසක අම්මලාගෙන් තාත්තලා ඇහුවනම් මේව දැනගත්තා ඒ ලස්සන. අල්ලන පොකරේ පින්නතුනේ. ඒ හින්දා බොහොම උමනාවෙන් කියන්න අපි දරුවන්ට අපේ ඉඩම් කොච්චර ඉදිරි කරත් දරුවන්ට කොච්චර හම්බ කරත් ජීවිතේ අපිට දවසක් එනවා පින්නතුනේ අත්තායි අත්තනෝ නැති කුතෝ පුතෝ කුතෝ දන අපිට නැති වෙනවා.
ඉඩ කඩන්ති අපිට අපේ දරුවෝ නැති වෙනවා, අපේ අම්මා තාත්තා නැති වෙනවා. මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට අන්තිමට මතක් වෙනවා අපි මොනවාද කරේ, අපි මොනවාද කරගත්තේ, මොකටද? මනුෂ්‍යාත්භාවයට. ඔය ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ, ඔය කන් දෙක හැමදාම ඇහෙන්නේ නැහැ, හැමදාම කතා කරන්නත් බෑ. මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ පින්නතුනි පෙර සංසාරේ කරපු අකුසල් වලට. ඉන්ද්‍රියන් සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ පෙර සංසාරේ කරපු අකුසල් කුසල් වල බලපෑම. මේ ජීවිතේ නඩත්තු වෙන්නේ කුසල අකුසල් මත. ඒත් හරියට පින් කරලා දෙනවා පින්නතුනි. මේ ගංගවල දැකලා නැද්ද අපඝාත මිනිස්සු ඉන්නවා? දැකලා නැද්ද? මම ඔය දැන් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්න පුළුවන් නම් ඔය ගිහිල්ලා එන්න මෙවට මම මේ යෝජනා කරන්නේ. මං ගියා පහුගිය දවස්වල අපඝාත නිවාසයකට, මාව නැල්ලේකටද කොහෙද මේ හිටගෙන දැකලා දිනවද? හිටගෙන ඉන්න බෑ, පුටුවේ ඉන්නේ. පුටුවේ ඉඳගත්තාම බෙල්ල අනිත් පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ කට තියෙන්නේ උඩට, බෙල්ල වැටලා කන්න බෑ. බත් නිකන් දියරට වගේ කටට වක් කරන්න ඕනේ. කවුරු කැවුවොත් හොඳ නැත්තම් සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුනේ. මේ තරුණ මහත්තුරුන්ට මේක තේරෙන්නේ නැහැ. ගස් ගල් වගේ අඟපත තියෙනවා. උපදින සේරගෙම බෙල්ල කෙලින්ගලා උපදින්නේ නැහැ පින්නතුනේ. උපදින සේරගෙම මේ අතපය වැඩ කරන්නේ නැහැ. මෙහෙම වැඩ කරන්නේ, මෙහෙම වෙන්නේ සංසාරේ කරපු පින් වලට. එහෙනම් දැන් මොකද කරගන්න ඕනේ? ඒක වැඩි දියුණු කරගන්නවා මිසක් ඒක නැති කරගන්න නරකයි. ඒක ඉස්මතු කරගන්නවා මිසක් ඒක යටපත් කරගන්න නරකයි. මම බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් දේශනා කරන්නේ පින්නතුනි, ඔය ඇති වෙලා තියෙන දේවල් නැති කරගන්න එපා. ඊළඟ කාරණය, අතපය වැඩ කරන එකෙන් වැඩක් ගන්න. මොනවාද ගන්න වැඩ? ඔය අතෙන් පින්නතුනේ සතෙකුටවත් ගහන්න එපා ගලක් කරන්. ඔය අර ගෙවල් වල කණු වලට බල්ලෝ මුත්‍රා කරනවා නේද? මේ පැතිවල බල්ලෝ නැතිව සමහරට ඇදලා අරින්න නැද්ද ගල් භාගවලින්? ගසනවා පින්නතුනේ. මේ අත තියෙන්නේ මොකේද? බල්ලොන්ට ගහන්න. ඔය කටවල් වලින් මේ වෙනකොට කුණාරප කීයක් කියලා දෙනවා? ඔය කටවල් වල කුණාරප 3 ඊට වැඩි ඇති මම හිතනවා. 5කට නම් වැඩිපුර කියලා. මොන පාද පින්නතුන කුණාරප පගෝදි ගලක් පල්ලැති කටවල් වල. මේ අම්මලා මේ වෙනකොට වේසි කියලා කීපාරක් බණුන් අහලා තියෙනවා නැද්ද? සමහරට මේ පැතිවල බොන්නේ නැති හින්දා එහෙම නැතුව ඇති. බොන පැතිවල වැඩි ටිකක් ඒක. වැඩිපුරම කුණාරපෙන් බණුන් අහවනම් බණුන් අහුවේ කාගෙන්? මොන බණුන් දෙතේ තඩි ගහලා කුටි කාලා ඇති. අල්ලපු ගල්ල මිනිස්සු කුණාරපෙන් බයිනවා. පාරේ යන මිනිස්සු බයිනවා. කවුද බයි? සනේබර ස්වාම පුරුෂයන් නෙමෙයිද කුණාරපෙන් බයින් වැඩ කරා. ගෙවල් වල කොච්චර අඬදාමර ගැටුම් ගස්ට නැති වෙනවද? මතක තියාගන්න, මේ කට තියෙන්නේ කුසල් කරගන්න විතරයි, අකුසල් කරගන්න නෙමෙයි. මම ඔය ගෙදර ගිහිල්ලා ඉන්නකොට ස්තූපේ හිටි එකපාරම කතා කරගෙන ඉන්නකොට ඒ ගෙදර කිරියක් අගෙන
මුන්ද කිව්වා හාමුදුරනේ කෑ ගහන්න එපා කියලා. අන්න බලනකොට මුන්දගේ අතේ පිටිපස්ස එන ඉංජිනේරු ගල් භාගයක්. බල්ලෙක් කෙළවරේ කනුවට අල්ලනවා. ඒ ගල් පාර වැදුනොත් අර බල්ල මැරෙනවා හරියට වැදුනොත්. එහෙම කරන්න එපා. බල්ලගේ තියෙන බලුකමට අපි මොනා කරන්නද? සංසාරේ කරපු අකුසල් වලට එහෙම උපදින්නේ. සංසාරේ කරපු පව් වැඩ වලට එහෙම උපදින්නේ. එක සතෙක් ආත්මය නැති කරගන්නකොට අපි ඕක ඇති කරගන්න ඕනද? මම දැකලා තියෙනවා සමහර තරුණයෝ පාරේ යනකොට මේ පෙත්තලක් ඉන්නවද බල්ලෝ පන්නනවත් බයිසිකල් වලට නෑ. සමහර බල්ලෝ ඉන්නවා දැකලා තියෙන්නේ. දැන් ගෙදර පිටිපස්ස හිටියා බයිසිකලයක් කරනකොට දුවගෙන ඇවිල්ලා පන්නනවා. සමහර කොල්ලෝ ගහනවා පොළොව අරගෙන ගිහලා දත් කැඩෙන්න. කවදාවත් එහෙම කරන්න එපා. මේ පැතිවල වැව් අන්දානට මාළු අල්ලනවද නැහැ? නැවිහෙන්නේ බොහෝ පැතිවල අල්ලනවා ඒකයි කියන්නේ. අද නැගේ හාඳුරන තෙප්පිලි වගේ නෝට ඔවා කියන්නේ නැහැ කියලා. නැති. මම කියන්නේ ඇත්ත. පව් නැද්ද? මේ පැතිවල ගොවි සමිතිවලින් වැව් බත් දෙනවද මාළු අල්ලන්න? දැන් බොහෝ සමිතිවල දෙනවා. මේ පැතිවල නැති වුණාට. පව් නැද්ද? පව් මිනිස්සු වෙලා ඉපදුනේ බුදුරු උගන්වන්නේ සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුයි. කවුද උගන්වන්නේ? ඒතම් බුද්ධාන ශාසන සියලු බුදුරුන්ගේ අනුශාසනාව. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුයි. නිසා එක වචනයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. එක අකුසලයක්වත් කරන්න එපා. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුළ ඔය කටෙන් මිම්මනස එක අකුසලයක් එක කුණුහරුපයක් අර කටෙන් කරන පව් කොච්චර දෙනවද? කුණුහරුප කියන්න එපා. කේලම් කියන්න එපා. ගතු කියන්න එපා. පද හදන්න එපා. ඔය හිස් වචන කියන්න එපා. කට පරිස්සම් කරන්න, කට අවභාවිතා නොකර වචන හසුරුවන්න කුසලයට අනිකගේ යහපතට. අපේ ආධ්‍යාත්මයේ දියුණුවට විතරක් වචන පාවිච්චි කරන්න. වෙන කිසි දෙයකට වචන පාවිච්චි කරන්න එපා. මොකද හැමදාම කතා කරන්න හම්බෙන්නේ නැහැ. කන් දෙක පාවිච්චි කරන්න ඕන මොකේද? වැඩිපුරම ඔය කන් වලින් අහන්න කැමති වුණාද? අනේකගේ ගුණද අනේකගේ හොඳද අහන්න කැමති? වැඩිපුරම දැන් බැරි වෙලාවත් මේක අද බලන්න පුළුවන් වුණා. ඔය යන ගමන් අහන්නකො මේ කවුරු යාළුවෙකුට කියන්නකො තව කෙනෙක් අහවලා මෙහෙමයි හරි හොඳයි කියලා හොඳ කියන්න පටන් ගන්නවා. එහෙම භූමිට දිදී අහනවද අනේකගේ හොඳ? අනිත් පැත්තට යන ගමන් කාට හරි මාද නිකන් කරලා බලන්නකො මේක යන ගමන්. කියන්නකො මේ අහවලාගේ පොඩි වැඩක් මාට්ටු වුණා මට කියන්න තියෙනවා කියලා. සනිකව කෝල් එකක් ගන්නවා මොකක්ද මේ වැඩේ කියලා. එහෙම නැත්තම් නිකන් කරලා බලන්න ඔය දෙක. හොඳ කියාගෙන යනකොට කියනවා මගේ කියන විදිහට නෝ කියන්නද? තෝ දන්නේ නැහැ ඔකගේ හැටි මෙහෙමයි කියලා අර මනුස්සයෙක් තියෙන වැරදි ගොඩක් කියනවා. මේ කන් හරි කැමති මොකේද? කණ්ඩ මීපැණිවක් කරනවා වගේ සමහරුන්ට ඕපද ඔබ කියන ඒවා. හරි කැමති අනුන්ගේ දේවල් අහන්න. හරි කැමති අනුන්ට අනුන් විවේචනය කරන ඒවා අහගෙන ඉන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන බණ කියනවනේ. මේ කොහරි ළඟපාත ගෙදරකින් කුණුහර පැහිලා දබර වෙනවා පටන් ගන්න ඕනේ. ඇත්තට කොහාටද කන් දෙන්නේ? අහට සේරම ඔලු කරගෙනවා. මේ හරි රුචි මොකේද?
අනුන්ගේ දේවල් වලට පොඩි එකෙක් කෑ ගැහුවත් කන් යන්නේ කොහටද? ඔය දැන් ඔහොම බණ ඇහුවට කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕනද? සෙනිකව බලනවා පින්නතනේ. බල චච්චොක් ගාලා මේ මිනිස්සු දිහා රවනවා. ඇයි මේ රුචි මොකේද වැඩිපුරම? අනුන්ගේ දේවල්මයි හොයන්නේ. අනුන්ගේ දේවල්මයි බලන්නේ. මේ කකුල් තියෙන්නේ මොකේද? දැන් මෙහෙ අද පන්සලට ආපු සේරම සෙරප්පු ගලවලා දාලා ගේට්ටුව ගාවේ. දැන් ඔය හදවතට තට්ටුවක් දාලා අහනවා මම ගැලෙවුවා නෑ. කකුල් තියෙන්නේ මොකද? මම මෙහෙම කියන්නේ හේතුවක් තියෙනවා. සංසාරේ කවදානම් මේ වගේ පුණ්‍ය භූමියක ආය පස්පා ගන්න හම්බෙයි. එම හම්බෙයිද? ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමිය පොළොව ස්පර්ශ කරන්න හම්බෙන්නේ හරි කාලෙකින් පින්නතුනේ. තෙරුවන් වැඩ ඉන්න භූමියේ පස්පා ගන්න හම්බෙන්නේ හරි කාලෙකින්. ඒ නිසා අතපය හතරෙන් කටෙන් හයෙන් ඇස් දෙකෙන් හොඳට වැඩ ගන්න නිවන් දකින්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින්කම් වල අනුභවයෙන් සසර කෙලවර අපිට නිවන් දකින්න ඕන කියන අරමුණ තියාගන්න. සංසාරේ දුක් විඳ විඳ මේ යන ගමන කවදා හරි කෙලවර වෙන්න එපා. මෙහෙම දේශනා කරන්නේ පින්නතුන ලෝතර බුදුරජාණන් වහන්සේ අසංකේය වූ කල්පලක්ෂ 4 උන්වහන්සේ පාරමිතා පුරාගෙන ආපු මේ ගමන සම්පූර්ණ කැප කරේ අපි වෙනුවෙන්. අපේ උත්තමය ලෝතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද කියනවනම් පින්නතුනි මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට පුදන එකම උත්තමයා කවුද? මට කියන්න. ලෝකේ පන්සල් කීයක උදේ 6:00 වෙනකොට බුද්ධ පූජාව තියෙනවා. මේ ලෝකේ එහෙම ලැබෙන එකම කෙනා කවුද? බුදුහාමුදුරුවෝ. පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් ඉක්මවලා ගිහිල්ලා රත්තරන් පාත්‍ර රත්තරන් නෙළුම් මල් උඩ මේ උඩුවියන් පාවඩ මැද එහෙම පුදන්නේ කාටද? පාත්‍රා කී ලක්ෂයක් නම් උදේට තියෙනවද? උදේ 8 වෙනකොට රුවන්වැලි සෑයේ එක මේසයක් තියනවද කිරිහාර පාත්‍රයක් තියන්න පුළුවන්? පින්නතුනේ නායකහාර මට කියනවා කිරිබත් ට්‍රැක්ටර් 4ක් අයින් කරනවා දවසට. මල් ට්‍රැක්ටර් 7ක් විතර අයින් කරනවා. කාටද හම්බෙන්නේ? මොන තරම් සංසාරේ දීලා ඇද්ද පින්නතුනේ. ඔය එතන විතරයි. ලෝකේ කී ලක්ෂයක් පන්සල් වල ඔහම පුදනවද? හිතන්නකෝ පින්නතුනේ. ඒක හාස්කමක් නෙවෙයිද? එක පුද්ගලයෙක් වෙනුවෙන් අදටත් මෙතෙන්ට ධාතු කරඬුවේ වැඩමුවොත් නැගිටිනවද නැගිට වෙනවද? මොන තරම් පිනක් ඇද්ද පින්නතුනේ. අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් සංසාරේ අපේ බුදුහාමුදුරුවෝ මොකද කරේ? දන් දීපු එක. ඇස් ඉස්මස්ලේ නහර දූ දරු අඹු දරු මහ රාජ්‍ය තිබ්බ සන්තක දේපල ජීවිතත් එක්කම දුන්න දෙන්න පුරුදු කරා ප්‍රගුණ කරා පාරමිතා සම්පූර්ණ කරා. එහෙම දෙන්න පුළුවන් බුදුවරුන්ට බුදු වෙන්න පෙරම් පුරන උත්තමයන්ට විතරයි. එහෙම පෙරම් පුරාගෙන ඇවිල්ලා පින්නතුනි මේකේ තියෙන වටිනාකම තමයි ඔය මතකදර සුමේද බෝසත් අවදීයේදී දීපංකර පාද මූලයේදී තිබ්බේ නැත්නම් අපේ බුදුහාම බෝධිසත්වයන්ට සසර ගමන කෙලවර කරන්න. දීපංකර බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය මහ රහතන් වහන්සේලාට
ආමන්ත්‍රණය කරලා කියනවා මේ ඉන්නේ කවුද? අනාගතේ ගෞතම නමින් මතු බුදු වෙන උත්තමයෙක් මේ නියත විවරණ ගත්තේ මගේ. කවුරු වෙනුවෙන්ද පින්නතුන ඔච්චර දේවල් කරේ? අපේ බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන්. මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරවන්න, මිනිස්සු මේ සංසාරේ දුක් විඳින එක නවත්තන්න, මැරි මැරි උපදින මේ ගෝරතර සංසාරේ කෙලවරක් දැකීමේ අරමුණෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් ධර්මය දේශනා කරන්න යෙදුනේ. අපි මොනවාද එහෙම අතාරින්න සමත් වෙලා තියෙන්නේ? ජීවිතේ මිනිස්සෙකුට මම මේ කියන්නේ මනුස්සාත්භාවය ඉපදුනහම කරන්න ඕන දේවල් වල තියෙන්නේ ප්‍රගුණ කරන එක, දෙන්න පුරුදු වෙන එක, දෙන්න හුරු වෙන එක. මිනිස්සෙකුට ඔහොම අවස්ථාවක් එන්නේ හරි කලාතුරකින්. දැන් අපි හිතමුකෝ අර අහලා තියෙනවද සුඛ පොඩි හාමුදුරුවෝ? සුඛ කියන තරුණයා මම බොහෝම කෙටියෙන් මේ කාරණේ කියන්නේ දැන් බල පටන් අරගෙන විනාඩි 45ක් ඉවරයි. සුඛ තරුණයා මේ අවුරුදු 16කට පස්සේ අර රජ කෙනෙක්ගේ වහල්කම් කරලා බත් කටක් කනවා. වහල්කම් කරලා බත් කටක් කනවා. අර දන්නවනේ එක දරණුවක් කහවණු ලක්ෂ වීදම් කරලා රජ කෙනෙක් බත් කනවා. සුඛ තරුණයා ඇවිල්ලා එක බත් කටක් ඉල්ලනවා. එල්ලුවාට රජුරෝ කියනවා දෙන්න අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරන්න ඕන. අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරාට පස්සේ සුඛ තරුණයාට කහවණු ලක්ෂ දෙක වියදම් කරලා රජුරෝ කෑම වේලක් හදනවා. පින්නතුන හිතන්න අවුරුදු 16ක් බලාගෙන ඉඳලා කන්න හම්බුණා. ඉඳගෙන පතට අත තිබ්බා විතරයි. කවුද ආවේ? පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. අද දෙපාරක් හිතුවද? දෙපාරක් හිතුවේ නෑ පින්නතුනේ. ආසනේ පිටින්ම නැගිටලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. සංසාරේ අපිට වගේ හමුනවන වඩක් පාරක් අතරින් නැදහඳුරන්න. දෙන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. හැම කෙනෙකුටම දෙන්න ලැබෙන්නේ නැහැ. ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් හරි කමක් නැහැ කටයුතු කරන්න. හාමුදුරුවෝ වෙනුවෙන් නෙමෙයි හොදේ. මොකක් වෙනුවෙන්ද? ශාසනය වෙනුවෙන්. දැන් සමහරුන්ට ශාසනය කියපුවම ගමේ පන්සල මතක් වෙන්නේ. අර බත් තියෙන තරමටම කොස් කියලා ගිහිල්ලා අතාරින්නේ තියෙන තැන් වලටම. මේ අපූර්වට තියෙන්නේ මේවා. මම මේ කියන්නේ ඉරකටම කොස් තියලා මේවා ගොඩ ගහන්න කියලා නෙමෙයි. දරුවොත් එක්කෙන් ඇවිල්ලා මේ මලු ටික අවදින්න. මොකක් වෙනුවෙන්ද? ශාසනය වෙනුවෙන්. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඇවිල්ලා මේ චෛත්‍ය මලු අමදින්න දවස් 3-4කට සැරයක්. ශාසනය වෙනුවෙන්. ඇවිල්ලා චෛත්‍ය මළුවේ, බොමළුවේ, පන්සලේ, විහාර මළුවේ තියෙන වල් පැල ටික ගලවන්න කොල්ල 10-15ක් එක්ක අහුවෙලා ඇවිල්ලා. ඔවට වියදම් යනවා. මේ ශාසනය වෙනුවෙන් කරන පින්කම්. එනිසා හොඳට මතක තියාගන්න පින්නත්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුළ ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න. අර මග මානවක ජාතකයේ තියෙන දැන් මේ බණ කරන්නෙත් මේ ළමා සමාජයකින්. මම මේ ළමා සමාජයට පොඩි පණිවිඩයක් දෙන්නම්. ඔය ළමා සමාජය තියෙන්නේ පින්නතුනේ හොල්මන් ගෙවල් ගහන්න. ඔයවට මෙව්වටම නෙවෙයි. ළමා සමාජයක් පිට ගත්ත ගම ඊළඟ අවුරුද්දේ මොකද්ද කරන්නේ? මේකෙන් නම් ඒක කරන්නේ නැතුව ඇති. ඒ හොල්මන් මන්දිරයක් ගන්නවා. ළමා සමාජයේ හොල්මන් පෙන්නන ළමා සමාජයක් තියෙනවද? ළමා සමාජයෙන් මේ බණ කරන හින්දා මම ළමා සමාජයට කියන්නේ
මග මානවකයා වගේ වෙන්න. ඒ මග මානවකයා එක්ක එහුව එදාත් තිබ්බ පින්නතුනේ මේ සමාජය. එදත් තිබ්බ මේ සංවිධාන. එහින්දා ළමා සමාජය විසින් සංවිධානගත වෙන්න කොහොමද? මග කුමාරයා මොකද කරේ? පුළුවන් හැම වෙලාවෙම කට්ටියත් එක්ක ගිහිල්ලා ශ්‍රම දාන කරා. ශ්‍රමයේ දන් දෙන්න. තරුණ කාලේ දඩබ්බර කාලේ කරගන්න පුළුවන් හරි වටිනා පින්කමක් තමයි මොකද්ද? ශ්‍රමයේ දන් දෙන එක. මෙහි වැඩිපුරම ශ්‍රම දාන්න දෙන්නේ අම්මලාද තාත්තලාද තරුණයෝද? අම්මලා නෙන්නේ. ඇවිල්ලා උදැල්ලට හේතු වෙලා ඉන්නේ අම්මලාට වැඩ කරන්න බෑ. කවදාවත් තරුණයෝ වෙන්න තරුණ මහත්තුරු වෙන්න ශ්‍රම දාන්නට කොච්චර පින් සිද්ධ වෙනවද? අවයසට ගිහිල්ලා ශ්‍රම දාන කිරියයිද? බෑ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පිනතුනේ මග කුමාරයා බොහොම සිල්වත් වුණා. මග කුමාරයා එක්ක හිටපු පිරිස එක පරුස වචනයක්වත් කිව්වේ නැහැ. සීලය කියලා කියන්නේ කය වචනය සංවර කරගන්න එක. මග කුමාරයා එලෙස ඒ විදිහටම සංවරශීලී වුණා. එනිසා මේ අම්මලාට තාත්තලාටත් මම බොහෝම කරුණාවෙන් උගන්වන්න පැහැදිලි කරන්න මේ ළමා සමාජයේ සමහරක් ළමා සමාජ හැමදාම ළමයි නෙමෙයි එනකොට ලොකු වෙනවා. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැත්තරම යා. ළමා සමාජ අන්තිමේ අම්මලා තාත්තලා දබර වෙලා ළමා සමාජත් නැහැ, සල්ලිත් නැහැ, හම්බෙච්චත් නැහැ, ලේකම් සභාපතිලා භාණ්ඩාගාරී කළත් නැහැ, ළමයි යවන්නෙත් නැහැ. එහෙනම් මේවා මුලින් ඉඳන් හොඳ තැනට හරි පැත්තට ගන්න ඕන. කොල්ලොන්ට හොඳ මාතෘකාවක් අන්තිමේට මොකද්ද? ළමා සමාජයට යනවා. ඒ හැමදාම ළමයි නෙමෙයිනේ පින්නතුනේ එන්නේ ලොකු වෙනවනේ. මෙහෙම ළමා සමාජ වලින් ගිහිල්ලා අන්තිමේට ලොකු වෙලා මොකොඩු ගහලා මේ ගම්වල තරුණයෝ එහෙම වෙන්නේ නැහැ. නැත්තරම නැති වුණා. පොඩි කාලේ ඉඳන් මේව හරි වැදගත් මේ සම මෙහෙම තියෙන එක. එක්කහුව වෙලා ඉන්න එක, එක මිටට ඉන්න එක. හොඳ සැලැස්මක් හදාගන්න ආධ්‍යාත්මික ජීවිතේ පිට එකදු වැඩක්වත් කරන්න එපා. එකදු වැඩක්වත් කරන්න එපා. හොඳට ක්‍රීඩා කටයුතු ටික කරන්න. ඔය හොඳ බාහිර ක්‍රියාකාරකම් කරන්න. වැඩි මොනක් මන් ළමා සමාජයට කියනවා ශ්‍රම දාන කරන්න. ශ්‍රමය දන් දෙන්න. හිතන්නකො දැන් ඔය 73ක් දිග පාරක වලවල් 50ක් තියෙනවා කියමු. ළමයි 30ක් එක්ක හුවලා එක ළමයා එක වලව ගානේ හොවොත් එහෙම වලවල් කීයක් ඉවරද? පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර පින් සිද්ධ වෙනවද? වෙනතර මග කුමාරයාට හම්බුනේ සක්විති රජකම අන්තිමේට මොනා කරලාද? ශ්‍රම දාන කරලා ශ්‍රමය දන් දීලා. ඒත් නෙමෙයි ඊට වඩා බරපතල ආනිසංස ලැබුණා. කොහොමද? ඔය ගම්මුලා දෑනියා රජුරවන්ට පැමිණිලි කරනවා මග කුමාරයා ගැන. අන්තිමේ රජුරව නියෝග කරනවා මග කුමාරයා ඇතුම් ලවා පාගලා මරන්න කියලා. මග කුමාරයා සමන්ගේ යාළුවෝ ටිකට බජාරයකට කියනවා අපි කවදාවත් දුසිල්වත් වෙලා නැහැ. අපි කවදාවත් එක්කහුව වෙලා අනේකට වෙන කරලා නැහැ. අනේකට දොස් පරොස් නගලා නැහැ. අනේකට හානියක් කරලා නැහැ. අපි ශ්‍රම දාන කරා, පාරවල් හැදුවා, ඒ දඬු හැදුවා, පාලම් හැදුවා. ශාසනය වෙනුවෙන් ශ්‍රම දාන කරා. මිනිස්සුන්ට උදව් කරා. පැන්තාලි පොකුණු හැදුව, සත්තුන්ගේ ජීවිත බේරුව. අපි කරේ හොඳ වැඩ විතරයි. ඒ තේන සච්චේන සුවත්‍යෝතු.
ඒ සත්‍යෙන් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. පින්නතුනේ ඇත්ත කුංචනාද කරගෙන එනවා මගේ කුමාරයා මරන්න. ළඟට ඇවිල්ලා කකුල උස්සලා ඇත්තු ආපහු දුවනවා. ඇත්තු කුලප්පු කරනවා. ඇත්තුට රාපෝලා යනවා. ඇත්තු නෙමේ පාගන්නේ. ඇයි? අහලා තියෙනවද අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා? ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින්ම රකින්න. ඉතින් මේ දරුවොත් කවදා හරි ධර්මයේ විසින්ම රකී. ධර්මයේම හැසිරෙන්න. ධර්මපාල ජාතකයේ ධර්මපාල ගංගාධිපති ධර්මපාලතුමාගේ ගමේ එකදු පොඩි එකෙක්වත් මැරෙන්නේ නැහැ. පංචශීලය ආරක්ෂා කරන්න කොල්ලා ඉගෙන ගන්න ගියාට පස්සේ තක්ෂිලාවේ දිසාපාමොක්වල ගුරුරයා ගමේ පොඩි එකෙක් මරුණ කොල්ලා කියනවා මෙහෙ මරුණට එහෙනම් මැරෙන්නේ නැහැ කියලා. ඒ මුළු ගම පිටින් සීල සම්පන්නයි අභිවාදන සීලස්ස නිච්ඡං අද්ධාපචාය බුදුරු ගන්නන් චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. අම්මට තාත්තට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන හාමුදුරු යදින බුදන මහාන බමුණ පුදන උදවියට මොනවද වෙනවා කියන්නේ? ආයුවන්නෝ සුඛං බලං. ආයුෂ වර්ණය සැපේ බලය ප්‍රඥාව වැඩි වෙනවලු. ගච්ඡති දේව ලෝකං දිව්‍ය ලෝකවලමයි යන්න. දුගතින් ගච්ඡති කවදාවත් දුගතියකට යන්නේ. පේනවනේ මේ සමාජ සංවිධානගත වුණාම තියෙන වටිනාකම. මේ ළමයින්ට මේ ළමා සමාජවලින් මේ බලන්න බණක් කියවන්නේ හරි වටිනවා. මේව දිගටම කරන්න. මේව නවත්තන්න එපා. අපිටත් කියන්න පුළුවන් හැම වෙලේම මේවට එනවා. මම පහුගිය දවස්වලත් ඔය පොඩි උන් ටිකක් ඉන්න තැනකට ගිහිල්ලා පොඩි ළමා සමාජයකට මේ ගිහින් කතා කරලා ආවේ. ඒ කොල්ලෝ දැන් හරි හොඳට ඉන්නවා. ඒ අම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ වෙනද බත් බෙදන්න පරක් වුණත් ළමයා කෑ ගහනවලු දැන් එහෙම නෑලු. දෙමව්පියෝ කතා කර කර අපිට පින් දෙනවා පින්නතුනේ. මොකද්ද මේ ආශ්චර්ය? ධර්මයේ ආශ්චර්ය. සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ධර්මයට අනුව ජීවත් වෙනවා නම් කවදාවත් ඒ විදිහට වරදින්නේ නැහැ. අකාලිකෝ අකාලිකයි ඕපනයිකෝ විතරක් නෙමෙයි. වෙනත් නිවනට පමුණුවන සුළුයි. මම මෙලමා සමාජ දරුවන්ට පොඩි යෝජනාවක් කරනවා. ඔය ඒ ළමා සමාජයේ සියලු දෙනාමත් මේ ඇවිල්ලා ඉන්න සියලු මං ඉතින් බණ කොතනත් මේවා කියනවා. මුළු රටක් ලෝකයක් වෙනස් කරොත් බණ පදයක් නෙපින්නතුනේ අර උදේට ගෙවල් වල පැන් පූජා කරන්න කියපේ කට්ටිය මහලා ඇති දන්නේ නැති. මම මේ තරුණ මහත්තුරුන්ට දරුවන්ට කියන්නේ හෙට උදේ පටන් ගන්න. පොඩි වීදුරුවක් අරගෙන ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙනවා පින්නතුනේ. කවදාවත් මේ දරුවතින් ආයේ වැරද්දක් වෙන එකක් නෑ. වෙන්නේ නෑ. කවදාවත් වෙන්නේ නෑ. දවල්ට ඕනේ. දවල්ට ගෙවල් උයන්නේ නෑ නේද? උදේට උපක නැහැ මම කරලා ගන්න. දවල්ට ඕනේ. හන්ද ඔය කොළඹ බොහොම ප්‍රසිද්ධ පාසලක පන්ති බාර ගුරුවරයෙක් මට කියනවා හාමුදුරනේ දවසක් පන්තියෙන් කොල්ලෝ කතා වෙලා යනකොට සේරම කැන්ටිමෙන් බීම් බෝතල් අරන් ස්කූල් බස් එකට නැග්ගේ. එයි මුළු පන්තියේම ළමයි හැන්දෑවට බුදු මේ උසස් පෙළ පන්ති වල දඩබ්බර දරුවෝ පත්‍ර යවුවනේ. ඒ ළමයි බුදුහාමුදුරන්ට ගිලම්පසට බීම් වීදුරුවක් තියනවලු. කවුද කිව්වේ කියලා අපෝ නැමේ කක්නෝරේ හාරු බරට කියනවලු. උසස් පෙළ ළමයි මොකද කරන්නේ? ඔක බැරිකමද නොකරනකම? අද යන ගමන් කඩෙන් බීම් බෝතලයක් අරගෙන යන්න. පොතට හරි කමක් නැහැ. ගල්ලි ගෙනාවේ නැත්තම්. රුපියල් 200ක් විතරයි. ඔක බැරිද හැන්දෑවට බුදුහාමුදුරන්ට වීදුරුවකට වක් කරලා ගිලම්පස ටිකක් තියන්න බැයි? බැරිකමද නොකරනකමද?
පින් සිද්ධ වෙන්න ඒ හින්දා මම අපේ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ කටයුතු බොහොම ඕනෑකමින් කරන්න. පින් සිද්ධ වෙනවා පින්නතුනේ. ඇන්දෑවේ ගෙදර අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වදින්නකෝ කිරිතුරුවා වගේ හරියයි. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ගෙවල් වල කොච්චර තාතෝ කියලා කතා කරනවද දැනගන්නවද? කිසි කෙනෙකුට හෙට ඉඳන් ඔය කටක් කරලා කුණු හරපයක් කියන්න එපා. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට මම මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිටින් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හොඳට පින්නතුනේ ඔය බුද්ධ වත කරන්න. බුද්ධ වත හොඳට කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඒ සඳහා අවශ්‍ය ධෛර්යය තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි කවදාවත් පින්නතුනේ අකුසල සිත් නම් පහළ වෙන්නේ නැහැ. පින්නතුනේ වසක් විසක්වත් කැවෙන්නේ බය වෙන්න එපා. ඔය මේ පැතිවල දේවාල පිස්සී තියනවද? ඔය හදි හෝනි අංගුරු කන්න ලම්මන පින්නතුනේ කිට්ටුවත් වෙන්නේ ඇයි? බුද්ධ වත හොඳට කරන්න නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒ නිසා ඒ විදිහට ජීවත් වෙන්න මේ ළමා සමාජයට යහපත් සමාජයක අනාගත ලෝකේ අභියෝග ජය ගන්න මේ පින් කුසල් සාර ධර්ම හේතු වාසනා වේවා සාදු කියලා පතන්. සීමා සහිත මාවතගම සනස් සමිතියේ දේලියා කුඩා කණ්ඩායම සමාජිකාවන් විසින් සංවිධානය කරනු අරුණලු ළමා සමාජයේ දෝ දරුවන්ගේ ප්‍රදේශවාසී සියලු දෙනාගෙන් ඕනෑකමින් මහන්සි උදේ කාලේ වුණත් කමක් නැහැ. පින්කම් බොහොම හොඳයි පිළිවෙලයි පිරිසුදුයි හරි සංවිධානාත්මකයි. ඒ කාලේදී වහිනවා තමයි. ඉතින් මොකද කරන්නේ? ඒක කාලේ හැටින්නේ වට කම්පා වෙන්න එපා. ඔය ජීවිතේ කරන්න පුළුවන් මා ස්තරම් වැඩක් මේ කරේ. මිනිස්සුන්ට මන ආණ්ඩ සලස්සන එක තරම් පින්කම. බුදුරු දේශනා කරේ මේ ලෝකෙ දෙන්න තියෙන ස්තරම්ම දාහණය ධර්ම දාහණය. ඔයත් දන්නවද බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා කාටද? බණ සංවිධානය කරන මිනිස්සුන්ට. ලේසි පාසුනේ රහත් වෙන්න පුළුවන් පින්නතුනේ. සන්තති රහත්තුනේ සංසාරේ මොනා කරලාද? සන්තති කියලා කියන දන්න බේබද්ද බිබී ඉඳලා ගිහිල්ලා බණ රහත්තුනේ. කොසල් රජුගේ කැමති. කල්ප 91කට කලින් ඉඳන් මුළු මහත් සංසාරෙම බණ දේශනා සංවිධානය කරලා ධර්ම දාණය දීලා තෙරුවන්ගේ ගුණ කියලා. එනිසා මේ විශිෂ්ට පින්කම් සිද්ධ කරපු මේ පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා. සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් සසරට පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙවියන්ට මළගේ ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. හදුපඩු බම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු කවදාවත් අකුසලයකට සිත නොවේවා. දුගතිය නොයිපදේවා. පන්සලේ ගෞරවනීය මහාමුදුරන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මේ වගේ විහාර කර්මාන්තයන් සිද්ධ කරන්න මේ පොඩි කාලයක් ඇතුළත පන්සල හැදුවේ කිව්වා. අර විශ්මිතයි උන්වහන්සේලා වගේ උත්තමයෝ මේ සංසාරේ පෙරම් පුරාගෙන පතාගෙන එන්නේ පින්නතුනි ශාසනය රකින්න. ඒ නිසා මේ හාමුදුරුවෝ හොඳ රැකගන්න උන්වහන්සේලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් සසරට හේතු වාසනා වේවා සාදු කියලා පිපෙත් අනුමෝදන් වේවා. හොඳයි. කොහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. ත්‍රිවන් සරණයි.